සමාජ මාධ්‍ය භාවිතා කරනකොට අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක මං හිතනවා හුඟක් අය තාම හරියට තේරුම් අරගෙන නැහැ කියලා. තමාගේ ජීවිතයට හෝ තමා කරන කියන දේවල් වලට යම්කිසි විදිහකින් විවේචන එල්ල වෙනකොට ඒවා සාධාරණ විවේචන නම් ඒවා අසාධාරණ විවේචන නම් ඒක පළමු කොටම නිහඬ වෙලා බලන්න මේකේ සත්‍යතාවයක් තියනවාද ඇත්තටම මම මේ වයින් මිදෙන්න හෝ මගේ අඩුපාඩු තියනවාද කොතනද මම වෙනස් වෙන්න ඕනේ කොතනද මම නිවැරදි වෙන්න ඕනේ ඒක හැමදේම යහපත් පැත්තට ගන්න පුළුවන් ටික ගන්න ඊට අමතරව තමාට දිගින් දිගටම එහෙම ප්‍රතිචාර දක්වන ඒවයින් තමාගේ වැඩ කටයුතු කරන්න බැරි වෙනවා නම් තමා මානසිකව වැටෙනවා නම් තමාට ඒක අගෞරවයක් වෙනවා නම් එහෙම නැත්නම් තමාට අසාධාරණයක් වෙනවා නම් කරන්න ඕන හොඳම දේ සමාජ මාධ්‍ය තුල තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් ඔයගොල්ලන්ට ඩිලීට් කරන්න පුළුවන් මකලා දාලා ඒ ප්‍රොෆයිල් එක එහෙම කරන කෙනාගේ ප්‍රොෆයිල් එකට ගිහින් ඒක බ්ලොක් කරලා දාන්න පුළුවන්. ඒක ඒ අවස්ථාව ඔයගොල්ලන්ට සමාජ මාධ්‍ය තුලම දීලා තියෙනවා. ඒක භාවිතා නොකර ඔබ තරහ ගිහින් එක එක්කෙනාට බැන වදිනකොට පිළිතුරු දෙනකොට ඒක ඔබේ ගෞරවයට ලොකු හානියක්. ඒකෙන් ඔබ කර ඉන්න දේවල් ඔබ මෙතෙක් සමාජයේ ඔබ කෙරෙහි තියෙන පිළිගැනීම ආදරයට නැති වෙන්න හේතුවක්. ඒ නිසා කියන කෙනා ඕන දෙයක් කියපුවාවේ තමා දන්නවා නම් තමා එවැනි වරදක් කරලා නැහැ කියලා ඒකට පිළිතුරු නොදී ඉඳීමම ලොකු බලයක්. එහෙම පිළිතුරු දෙනවා නම් තරහ අරගෙන දෙන්න එපා. කොයිම අවස්ථාවකවත් තරහින් පිළිතුරු දෙන්න එපා. බොහෝම නිශ්ශබ්දව නිහඬව ඉඳලා ඒක කරදරයක් නම් පිළිතුරක් අභියෝගයක් දෙන්න ඕන නම් සැහැල්ලු මනසකින් ඒක එකපාරක් හරි කියන්න. එතනින් එහාට තරහ අරගෙන පිළිතුරු දෙන ඒවා කරන්නම හොඳ නැති දෙයක්. ඒ වගේම ඔබ සමහර වෙලාවට සතුටින් ඉන්නකොට අරක කරන්නම් මේක කරන්නම් කියලා පොරොන්දු දෙන්න පුළුවන්. එහෙමත් හොඳ නැහැ. ඒ වගේම ඔබ කනස්සල්ලෙන් දුකෙන් කලකිරීමෙන් ඉන්නකොට සමහර වෙලාවට ඔබ එක එක තීරණ ගන්න පුළුවන්. ඒකත් හොඳ නැහැ. ඒ නිසා අපේ යම්කිසි පියවරක් තියනකොට අපේ මනස ඒ වෙලාවේ කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒ බලලා ඒ අනුව තමයි අපේ ඒ ක්‍රියාවන් වලට යන්න ඕනේ. පොඩ්ඩක් මේ මොහොතේ මම ඉන්නේ කොයි වගේ මනසකද මොන වගේ සිතුවිලි වලද මම ඉන්නේ. මං කලකිරිලාද බයෙන්ද තරහෙන්ද ඉන්නේ. එහෙනම් මං මේ කරන දේ ගන්න පියවර කොච්චර සාර්ථකද අසාර්ථකද කියන එක හිතලා බලන්න. පොඩ්ඩක් calm down වෙලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා නැත්තම් පොඩ්ඩක් හිත සංසුන් කරගෙන ඉවර වෙලා මොලෙන් හිතලා බලන්න වඩාත්ම සුදුසු ප්‍රතිචාරය මන් දැක්විය යුත්තේ කොහොමද? එහෙම හිතලා තමයි ප්‍රතිචාර දක්වන්න ඕනේ. හුඟක් දුරට සමහර අය සමාජයේ යම්කිසි ස්ථානයකට රටට ලොකු සේවයක් වෙන්න පුළුවන්. ලොකු මේ අමාරු කාර්යයක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. තරහ අරගෙන ප්‍රතිචාරය දක්වන්න ගිහින් තමාට අර තියෙන තත්ත්වෙත් සමහර විට නැති වෙලා යනවා. ඒ නිසා මිනිස්සු කරන දේවල් මිනිස්සු ගෙනියයි තමාට අදාළ නැති කිසිම දෙයකට තරහ ගන්න අවශ්‍ය නැහැයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔබට මොනවා හිතෙනවද? ඔබත් ඔබේ අදහස් මේකෙන් පහළ කමෙන්ට් කරන්න. මොකද අපිට මිනිස්සුන්ව පාලනය කරන්න බෑ. අපිට ඒකට දක්වන ප්‍රතිචාරය තමයි අපිට වෙනස් කරගන්න පුළුවන්. අපිට අනිත් අයව පාලනය කරන්න බැරි වුණාට අපි දක්වන ප්‍රතිචාරය අනුව ඒකේ ප්‍රතිඵලය අපිට පාලනය කරගන්න පුළුවන්. අපි සමහර දේවල් ගණන් නොගෙනම ඉන්න පුළුවන්. සමහර දේවල් වලට ඒකට නිසි පියවර මොලෙන් කල්පනා කරලා ගන්න පුළුවන්. එවැනි දෙයක් නැවත සිදු නොවෙන්න. එහෙම තමයි මේ පිළිතුරු දෙන්න ඕනේ සමාජ මාධ්‍යවල. තරහ අරගෙන ඉක්මන් වෙලා වීඩියෝ හදලා දාන්න යන්න එපා. ඒක තමයි මම කියන්නේ. හුඟක් අය හොඳ තත්වයකට ඇවිල්ලා ඊට පස්සේ ওই වගේ දේවල් වලින් තමාගේ කඩා වැටීමක් සිද්ධ වෙනවා. ඒක නිසා ඒ ගැන විශේෂයෙන් හිතට ගන්න. ස්තුතියි.